Hello guys, welcome to CP Insight. ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ අලුත්ම YouTube channel එකට. ඉතින් අපි හැමෝම දන්න දෙයක් තමයි crypto වල beginner කෙනෙක් විදිහට අපිට මූලිකවම අවශ්‍ය වෙන දේ තමයි Binance account එකක් create කරන එක. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරනවා beginner කෙනෙක් විදිහට ඔයා Binance account එකක් හදාගන්නේ කොහොමද? මූලිකම දේ ඒක. ඉතින් අපි මුලින් ඉඳන්ම පටන් ගමු. අපේ මේ YouTube channel එක ගැන පොඩි හැඳින්වීමක් කරොත් එහෙම මේක තමයි පළවෙනි වීඩියෝ එක. එතකොට මෙතනින් ඉඳන් Binance account එක හදන තැන ඉඳන් beginner level එකේ ඉඳන් advanced level එකට යනකම් හැම දෙයක්ම crypto ගැන analyze ගැන සම්පූර්ණයෙන්ම වීඩියෝ මාලාවක්ම අපි අරගෙන එන්න තීරණය කරලා තියෙනවා. ඉතින් course වලට සල්ලි වියදම් කරන්න බැරි අයට trading ඉගෙන ගන්න free බලන් ඉන්න අයට සම්පූර්ණයෙන්ම අපේ knowledge එක අපි සම්පූර්ණයෙන්ම මේ YouTube channel එක හරහා share කරනවා. ඉතින් එකතු වෙලා ඉන්න. අද අපි යමු එහෙනම් අපේ පළවෙනි වීඩියෝ එකට Binance account එකක් create කරගන්නේ කොහොමද? අපි දැන් යන්නේ Binance account එක create කරන්න. එතකොට ඊට කලින් ඔයාලට පොඩි දැනුවත් කිරීමක් කරන්න තියෙනවා. ඒ තමයි ඔයාට මම comment section එකේ link එකක් දාලා තියෙනවා. මෙන්න මේ link එකෙන් ගිහිල්ලා Binance account එක create කරනවා කියලා කියන්නේ ඔයාට සම්පූර්ණ 100%ක deposit bonus එකක් ගන්න පුළුවන් Binance එක හරහා. ඒ කියන්නේ ඔයා උදාහරණයක් විදිහට $100ක් deposit කරොත් ඔයාට පුළුවන් ඒ USDT 100 වෙනුවට තව USDT 100ක් ඔයාට බෝනස් එකක් විදිහට ගන්න. හරි. එතකොට ඔයාලට පහසු වෙන්න මම මෙන්න මේ විදිහට ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් ෂෙයා කරලා ෆෝන් එකෙන්ම මේ වැඩේ කරගෙන යනවා. එතකොට ඔයාලා මම දීපු link එකෙන් ගියොත් ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි මුලින්ම යන්නේ. මෙතනින් එහාට යන්න නම් ඔයාලට මුලින්ම ඕනි වෙනවා email address එකක්. email address එකක් කියලා කියන්නේ අපි එදිනදා පාවිච්චි කරන email address එක මේකට යොදා ගන්න එපා. මම recommend කරන්නේ ඔයා පුළුවන් තරම් අලුත් email address එකක් create කරලා මේ වැඩේ කරගෙන යන්න. එතකොට මුලින්ම අලුතෙන් email address එකක් හදාගෙන එතනින් එහාට continue කරගෙන යමු. මම මේ විදිහට මගේ අලුත් email address එකක් දෙනවා. මොකද මම මේ Binance account එක හදන්නේ ඔයාලට පෙන්නන්න මිසක් මම පාවිච්චි කරන්න නෙමෙයි. එතකොට මම මේ විදිහට මගේ තියෙන email address එකක් දෙනවා. හරි. මෙන්න මේ විදිහට මම මගේ තියෙන email address එකක් දුන්නා. දීලා මෙන්න මෙතන tick එකක් තියෙනවා දාන්න. මේ tick එක වැටලා තිබ්බේ නැත්නම් by creating an account I agree to Binance privacy notice කියලා එකක් තියෙනවා. මෙන්න මේකට tick එක අනිවාර්යෙන් ඔයාලා දාන්න ඕනි. දාලා මෙතනින් එහාට continue කරන්න පුළුවන් අපිට. continue කරාට පස්සේ ඊළඟට ඔයාලා යනවා මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකකට. මෙතනදි වෙන්නේ ඔයාගේ email එකට Binance එක හරහා යවනවා පොඩි OTP එකක් verify කරගන්න. එතකොට මෙන්න මේ email එකට යන OTP එක පොඩ්ඩක් check කරලා බලන්න ඔයාලගේ email වල inbox වලට ගිහිල්ලා. මම මේක continue කරගත්තා මගේ Gmail එකට ආපු email address එකට ආපු OTP එක දීලා. continue කරගත්තට පස්සේ මෙතනින් එහාට create a password කියලා option එකක් තියෙනවා. මෙන්න මේ create a password කියන එකේදී අපිට තියෙන්නේ අපි කැමති password එකක් අපේ Binance account එකට දෙන්න. මේකෙදි ඔයා අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයා හොඳ strong password එකක් මේකට දෙන්න ඕනේ. මේකට පොඩි guide එකක් තියෙනවා 8 to 128 characters. ඒ කියන්නේ 128ත් අතර characters ටිකක් අනිවාර්යෙන් මේ password එකට පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ 8ට වඩා අඩු වෙන්නත් බෑ 128ට වඩා වැඩි වෙන්නත් බෑ. ඊළඟට at least one number එක number එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එක number එකක් හරි අඩුම තියෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඊළඟට at least one upper case letter. ඒ කියන්නේ අඩුම තරමේ එකම එක capital ලකුණක් හරි ඔයාගේ password එකට include වෙන්න ඕනි. හරි. මම මේ විදිහට මෙතන අපිට password එකක් දෙන්න පුළුවන්. මම මේ විදිහට දැනට දෙනවා password එක. capital n අකුරත් එක්ක ඔන්න මම මේ ඔයාලට පොඩි idea එකක් තමයි දෙන්නේ. ඔන්න ඔය විදිහේ password එකක් දුන්නා නම් ඔයාලගේ password එක ගොඩක් strong. හරි. මම මේක දීලා මෙතනින් continue කරනවා. මම මේක පොඩ්ඩක් copy කරගන්නවා. මෙතනින් continue දෙනවා. continue දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට welcome aboard කියලා පොඩි තැනකට එනවා අපි. මෙතනදී ඔයාලට පුළුවන් ඕනනම් password එක save කරගන්න. ඒක save කරන එක එච්චර recommend කරන්නේ නැහැ. මොකද ඔයාලගේ Gmail address එක වෙන කෙනෙක් අතේ තියෙනවා කියන්නේ ඔයාගේ phone එක කවුරු හරි කෙනෙක් ගත්තා කියන්නේ ඔයාලට පොඩ්ඩක් password එක suggest වෙනවනේ account එකට log වෙද්දී. ඒ නිසා password save කරන්න යන්න එපා. මොකද අපි මේ වැඩ කරන්නේ සල්ලිත් එක්ක. හරි. මෙතනින් welcome aboard කියන තැනින් ඔයාලට පුළුවන් next කරන්න. next කරාට පස්සේ ඊළඟට යනවා මෙන්න trade crypto smarter
හරිද? මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඇවිල්ලා මෙතන යට තියෙනවා download Android කියලා එකක්. ඔයා iOS එකකින් නම් වැඩ කරන්නේ, Apple එකකින් නම් වැඩ කරන්නේ. ඔයාට Android download නෙමෙයි iOS download කියලා තමයි මෙතන වැටෙන්නේ. නැත්නම් Android download කියලා තියෙනවා. මෙතනින් Android download කියන එකට ගියාට පස්සේ ඔන්න ඔයා යනවා ඊළඟට Play Store එකට ඔයාගේ Binance එක download කරන interface එකට. හරි. මගේ මෙතනදී ඔන්න පොඩි update එකක් වෙන්නවා. මම app එක download කරලා තියෙන නිසා නැත්තම් මෙතන ඔයාට download කියලා තියෙයි. මේ විදිහට pending වෙලා ඔයාගේ app එක tag ගාලා ඔයාගේ phone එකට download වෙනවා Play Store එක හරහා. හරි. download වුණාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ Binance app එක open කරගන්න. අපි පොඩ්ඩක් ගිහිල්ලා Binance app එක open කරලා බලමු. දැන් මම Binance app එක මෙන්න මේ විදිහට open කරගන්නවා. මේක open කරගත්තට පස්සේ මුලින්ම ඔයාලා යන්නේ interface එකකට යනවා. එක්කෝ මෙන්න මේ වගේ interface එකකට ඔයාලා එනවා. එහෙමත් නැත්නම් I am new to crypto ඊට පස්සේ I am a crypto pro ඔන්න ඔය වගේ ටැබ් දෙකක් එනවා තෝරන්න. ඔය දෙකෙන් එකක් තෝරලා ඔයාට ඉස්සරහට යන්න තියෙන්නේ. එහෙම එකක් ආවොත් ඔයාට පුළුවන් එතනින් I am new to crypto හරි I am crypto pro හරි ඔයාගේ තත්ත්වය අනුව කැමති එකක් select කරන්න. මොකක් select කරත් මෙන්න මෙතනින් එහාට යන මෙන්න මේ interface එකට තමයි ඔයාලා එන්නේ. එතනින් ඉස්සරහට ගියත් මෙතනින් sign up login දුන්නත් ඔයා කෙලින්ම එන්නේ මෙන්න මේ interface එකට. මෙතනදී ඔයාට තියෙන්නේ welcome to Binance කියලා interface එකක් තමයි තියෙන්නේ account එක create කරන්න. හැබැයි අපි account එක create කරලා ඉවරයිනේ. ඒ නිසා ඔයාට පුළුවන් මෙතන පහළ තියෙනවා sign up as entity or login කියලා option එකක්. මෙන්න මේකේ login කියන option එකෙන් ඔයා ඉස්සරහට යන්න continue කරන්න. මෙතනින් continue කරාට පස්සේ email එකයි phone number එකයි ඉල්ලනවා. ඒ කියන්නේ ඔයාගේ email එක හරි phone number එක හරි. ඔයාට පුළුවන් මෙතනින් ඔයා Binance account එක create කරද්දී දීපු email address එක දෙන්න. මම මේ විදිහට මෙන්න මගේ email address එක මෙතනට දෙනවා. අපි Binance account එක create කරපු email address එක. ඔන්න මම ඒ email address එක දුන්නා. දීලා මෙතනින් එහාට අපි continue කරගෙන යනවා. මම දැන් මෙතනින් මේක continue කරනවා. continue කරාට පස්සේ ඊළඟට අපි යනවා තවත් එක interface එකකට. අපි පොඩ්ඩක් මේක load වෙනකන් ඉමු. හරි. මෙතනදී ඔයාගෙන් ඉල්ලන්නේ මොකක්ද? ඔයා දීපු password එක. ඔයා දුන්න password එක තමයි මෙතනට දෙන්න ඕනි. හරි. මම දැන් ඊළඟට ඔන්න මම දීපු password එක මෙතනට දෙනවා. අතනදී අපි දුන්න password එකක්. ඒ password එක හරියටම ඔයා මෙතනට දෙන්න ඕනි. හරි. මෙන්න මේ password එක තමයි මම කලින් දුන්නේ. මට හරියට මතකත් නැහැ දැන්. මම copy කරගත්තාට ඒක paste කරන්න විදිහක් නැහැ මෙතන. දැන් මම මේක continue දෙනවා මෙතනින්. බලමු password එක හරිනම් මෙතනින් එහාට යන්න පුළුවන් අපිට. හරි. මම දීපු password එක හරි. ඉතින් මෙතනින් එහාට අපිට ඉස්සරහට යන්න තියෙන්නේ දැන් ආයෙත් අපේ email address එකට යාලා verify OTP එකක් එවනවා. අන්න ඒ OTP එක මෙතන type කරගන්න ඕනේ. ගිහලා inbox එකේ check කරන්න ඔයාගේ Gmail වල check කරද්දී Binance එකෙන් ආපු mail එකක් ඇති numbers වලින් OTP එකක්. හරි. මේ විදිහට මට ඇවිල්ලා තියෙන OTP එක 83 61 12. 83 61 12 ඔන්න ඔය විදිහට මගේ OTP එක ඇවිල්ලා තියෙනවා. මම ඒ OTP එක මෙතනට දුන්නා. දීලා අපිට ඒක ඔටෝම continue වෙනවා. continue වුණාට පස්සේ අපි යනවන්න Binance එකට ඇතුළට. Binance එකේ home interface එකට තමයි දැන් අපි යන්නේ. හරි. මෙතනදී ඔයාලට කරන්න පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒ තමයි ඔයාගේ account එක verify කරගන්න එක. ඔයා ශ්‍රී ලංකාවේ හිටියත් වෙන රටක හිටියත් ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඔයාගේ ID එක තියෙන ශ්‍රී ලංකාවට නම්, ඔයාගේ ID එක තියෙන පිට රටකට නම් ඒ රටේ residence එක, document issuing country එක ඔය ටික ඒ විදිහට අදාළව select කරලා දෙන්න. එහෙම නැත්නම් ඔයා ලංකාවේ ID එක තියෙන කෙනෙක් නම් මේ residence එකටයි document issuing country එකටයි දෙකටම ශ්‍රී ලංකාව කියන එක select කරන්න. document type එකට ID card එක තමයි recommend කරන්න පුළුවන් passport එකට වඩා. ID card එකෙන් පුළුවන් තරම් හදන්න. පරණ ID card එකකින් මේක හදන්න පුළුවන්. හැබැයි අර අකුරු වගේ දේවල් මැකිලා බොඳ වෙලා වගේ තියෙනවා නම් ඒකට හදන්න බෑ. ඔයාගේ verification එක fail වෙනවා. හරි. මම මෙතනින් continue කරනවා. මේ details ටික select කරලා මම continue කරනවා. continue කරාට පස්සේ take pictures කියලා එකක් තියෙනවා. upload photos කියලා එකක් තියෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ ID එකේ photo දෙකක්
හරියට පැහැදිලිව අරගෙන මේකට අප්ලෝඩ් කරන්න. එහෙම නැත්නම් take pictures කියන ටැබ් එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේ දැන් ක්ෂණිකවම ෆොටෝ එකක් කැප්චර් කරලා මේකට දෙන්න. හරි. මේකට මම මගේ ID එක පාවිච්චි කරන්න ඇත්තටම මගේ ID එකට මේ account එක හදන්න බෑ. මොකද මගේ ID එකට මේ වෙනකොටත් Binance account එකක් තියෙන නිසා. නමුත් අපි try කරමු. මම ඔයාලට පෙන්නන්න මේක කරලා පෙන්නන්න. take pictures කියන ටැබ් එකට ගිහිල්ලා continue දෙන්න. continue දුන්නාට පස්සේ ඔයාලට ඔයාගේ ID එකේ මුලින්ම ඉස්සරහ පැත්ත හරවන්න. ඉස්සරහ පැත්ත හරවලා මෙන්න මේ විදිහට ඔයාගේ ID එක පොඩ්ඩක් කැමරාවට අල්ලගෙන ඉන්න. එතකොට මේක ටික වෙලාවක් ගිහිල්ලා හරි. මේක මේ පැත්ත වෙරිෆයි වුණා. ඊළඟට ඔයාලට කරන්න තියෙනවා ඔයාගේ ID එකේ අනිත් පැත්ත හරවන එක. අනිත් පැත්ත හරවලා ටික වෙලාවක් අල්ලන් ඉන්න. හරි. ඔයාගේ ID කාඩ් එකේ දෙපැත්තම වෙරිෆයි වුණා. වෙරිෆයි වෙලා ඉවරයි දැන්. ඊළඟට මේකේ check in image quality කියලා පොඩි වෙලාවක් යනවා. මේකේ image quality එක check කරලා මේක හරිනම් අපිට ඉස්සරහට යන්න දෙනවා. මම මෙතන continue anyway දෙනවා. ඔයාලට මේ වගේ එකක් ආවොත් අනිවාර්යෙන් retake දීලා අනිවාර්යෙන් මේක හරියනකම්ම try කරන්න. හරි. continue anyway කියන එක දුන්නා මම. දුන්නට පස්සේ ඔන්න live check liveness check එකක් එනවා. ඒ කියන්නේ ඔයාගේ face එක live check කරනවා මෙතනදී. මම මේක continue දෙනවා. continue දුන්නාට පස්සේ මගේ මූණ face එක check කරන එකක් තමයි මෙතන යන්නේ. හරි. මෙන්න මේ විදිහට ඔයාගේ cam එක ලං කරලා මූණට අල්ලන්න. හරි. scan completed කියලා වැටුණා. එතකොට දැන් ඔන්න processing live checkness කියලා එකක් යනවා. මේක චූටි වෙලාවක් තියෙනවා. හරි. ඔන්න ඊළඟට එනවා confirm information කියලා ටැබ් එකක්. මෙතනදී ඔයාගේ ID එකේ තියෙන details ටික හරිද කියලා ඔයා බලා ගන්න. බලාගෙන මෙතනින් එහාට යන්න ටිකක්. එතකොට මෙතන මුලදිම තියෙනවා details ටික ඔක්කොම හරියටම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ residential address එකට ඔයාගේ address එක දෙන්න. මම දැන් මෙතනට මගේ address එකක් දෙනවා. මෙතනට 100% ඔයාගේ නිවැරදි details විතරක් දෙන්න අනිවාර්යෙන්. එහෙම නැත්නම් ඔයාගේ bank details වගේ add කරද්දී ප්‍රශ්නයක් යනවා. මෙතන නම් ප්‍රශ්නයක් නැහැ. what is your employment type කියලා තමයි අහන්නේ මෙතන. ඔයා කැමති එකක් මෙතනින් දෙන්න. මම දෙනවා employed කියන එක. ඊට පස්සේ අපිට එනවා මෙතන අපේ work කරන industry එක මොකක්ද කියලා අහලා මම මේ විදිහට නිකන් industry එකක් දෙනවා දැනට. education කියලා මේ විදිහට දෙනවා. දුන්නාට පස්සේ under review කියලා ටැබ් එකක් එනවා. මෙතනදී පෙන්නනවා estimated time එක 30 minutes. ඒ කියන්නේ විනාඩි 30ක් යනවා. ඔයාගේ උපරිම time එක විදිහට මෙයාලා පෙන්නන්නේ විනාඩි 30කින් අනිවාර්යෙන් ඔයාගේ verify වුණාද නැද්ද කියන එක ඔයාලට details හම්බෙයි. හරි. ඊළඟට ඔයාලට පුළුවන් verify වුණාද නැද්ද කියන එක බලා ගන්න. මෙතන උඩම තියෙනවා පොඩි ඉරි කැලි තුනක්. දකුණු පැත්තේ කෙළවරේ. වම් පැත්තේ කෙළවරේ. එතකොට මේ ඉරි කැලි තුන ටච් කරාට පස්සේ ඔයා යනවා profile tab එකකට. මෙතන user කියලා වගේ user ID එක තියෙනවා. ඊට පස්සේ යටින් regular pending කියලා දෙකක් තියෙනවා. මෙන්න මේ pending කියන එක කොළ පාටින් verified කියලා වැටෙනවා. ඔයාගේ account එක verify වෙලා ඉවරයි නම්. ඊළඟට ඔයාගේ verify කරපු එක fail නම් මෙතන රතු පාටින් fail කියලා වැටෙනවා. මෙන්න මේ දෙකෙන් fail කියන එක වැටුණොත් ඔයාලට retry කරන්න සිද්ධ වෙනවා. උත්සාහ කරන්න සිද්ධ වෙනවා නැවත වතාවක්. fail කියලා වැටෙන්නේ නැතුව කොළ පාටින් verify කියලා වැටුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට එතනින් ඉස්සරහට ඔයාගේ account එකේ වැඩ ටික කරන් යන්න පුළුවන්. හරි. එතකොට ඔන්න සාර්ථකව අපි Binance account එක create කරලා ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් අපි අරගෙන එනවා P2P වලින් dollars buy කරන විදිහ. එහෙම නැත්නම් Binance account එකට deposit එකක් කරගන්න විදිහ ටික සේරම ඔයාලට සම්පූර්ණ විස්තරයක් එක්ක අරගෙන එනවා. ඉතින් ඔයා අපේ link එකෙන් ගිහිල්ලා account එක create කරපු කෙනෙක් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයා deposit කරන ගාන double කරගන්න ඔන්න chance එකක් හම්බෙලා තියෙනවා 100% deposit bonus එකක් එක්ක. හරි. එහෙනම් හැමෝටම good luck. මතක ඇතුව අපේ channel එක subscribe කරගෙන යන්න.
හරි. අපි මෙන්න මේ විදිහට දැන් මම Binance app එක මෙන්න මේ විදිහට open කරගන්නවා. මේක open කරගත්තට පස්සේ මුලින්ම ඔයාලා යන්නේ interface එකකට යනවා. එක්කෝ මෙන්න මේ වගේ interface එකකට ඔයාලා එනවා. එහෙමත් නැත්නම් I am new to crypto ඊට පස්සේ I am a crypto pro ඔන්න ඔය වගේ ටැබ් දෙකක් එනවා තෝරන්න. ওই දෙකෙන් එකක් තෝරලා ඔයාලට ඉස්සරහට යන්න තියෙන්නේ. එහෙම එකක් ආවොත් ඔයාලට පුළුවන් එතනින් I am new to crypto හරි I am crypto pro හරි ඔයාගේ තත්ත්වය අනුව කැමති එකක් සිලෙක්ට් කරන්න. මොකක් සිලෙක්ට් කරත් මෙන්න මෙතනින් එහාට යන මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට තමයි ඔයාලා එන්නේ. එතනින් ඉස්සරහට ගියත් මෙතනින් sign up login දුන්නත් ඔයා කෙලින් මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට. මෙතනදී ඔයාලට තියෙන්නේ welcome to Binance කියලා ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. create account එකක් කරන්න. එහෙම නැත්නම් account එකක් create කරන්න. හැබැයි අපි account එක create කරලා ඉවරයිනේ. ඒ නිසා ඔයාලට පුළුවන් මෙතන පහළ තියෙනවා sign up as entity or login කියලා option එකක්. මෙන්න මේකේ login කියන option එකෙන් ඔයා ඉස්සරහට යන්න continue කරන්න. මෙතනින් continue කරාට පස්සේ email එකයි phone number එකයි ඉල්ලනවා. ඒ කියන්නේ ඔයාගේ email එක හරි phone number එක හරි. ඔයාලට පුළුවන් මෙතනින් ඔයා Binance account එක create කරද්දී දීපු email address එක දෙන්න. මම මේ විදිහට මෙන්න මගේ email address එක මෙතනට දෙනවා. අපි Binance account එක create කරපු email address එක. ඔන්න මම ඒ email address එක දුන්නා. දීලා මෙතනින් එහාට අපි continue කරගෙන යනවා. මම දැන් මෙතනින් මේක continue කරනවා. continue කරාට පස්සේ ඊළඟට අපි යනවා තවත් එක interface එකකට. අපි පොඩ්ඩක් මේක load වෙනකන් ඉමු. හරි. මෙතනදී ඔයාගෙන් ඉල්ලන්නේ මොකක්ද? ඔයා දීපු password එක. ඔයා දුන්න password එක තමයි මෙතනට දෙන්න ඕනි. හරි. මම දැන් ඊළඟට ඔන්න මම දීපු password එක මෙතනට දෙනවා. අතනදී අපි දුන්න password එකක්. ඒ password එක හරියටම ඔයා මෙතනට දෙන්න ඕනි. හරි. මෙන්න මේ password එක තමයි මම කලින් දුන්නේ. මට හරියට මතකත් නැහැ දැන්. මම copy කරගත්තාට ඒක paste කරන්න විදිහක් නැහැ මෙතන. දැන් මම මේක continue දෙනවා මෙතනින්. බලමු password එක හරිනම් මෙතනින් එහාට යන්න පුළුවන් අපිට. හරි. මම දීපු password එක හරි. ඉතින් මෙතනින් එහාට අපිට ඉස්සරහට යන්න තියෙන්නේ දැන් ආයෙත් අපේ email address එකට යාලා verify OTP එකක් එවනවා. අන්න ඒ OTP එක මෙතන type කරගන්න ඕනේ. ගිහලා inbox එකේ check කරන්න ඔයාගේ Gmail වල check කරද්දි Binance එකෙන් ආපු mail එකක් ඇති numbers වලින් OTP එකක්. හරි. මේ විදිහට මට ඇවිල්ලා තියෙන OTP එක 83 61 12. 83 61 12 ඔන්න ඔය විදිහට මගේ OTP එක ඇවිල්ලා තියෙනවා. මම ඒ OTP එක මෙතනට දුන්නා. දීලා අපිට ඒක ඔටෝම කන්ටිනියු වෙනවා. කන්ටිනියු වුණාට පස්සේ අපි යනවන්න Binance එකට ඇතුළට. Binance එකේ home interface එකට තමයි දැන් අපි යන්නේ. හරි. මෙතනදී ඔයාලට කරන්න පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒ තමයි ඔයාගේ account එක verify කරගන්න එක. ඔයා ශ්‍රී ලංකාවේ හිටියත් වෙන රටක හිටියත් ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඔයාගේ ID එක තියෙන්නේ ශ්‍රී ලංකාවට නම්. ඔයාගේ ID එක තියෙන්නේ පිට රටකට නම් ඒ රටේ residence එක, document issuing country එක ඔය ටික ඒ විදිහට අදාළව select කරලා දෙන්න. එහෙම නැත්නම් ඔයා ලංකාවේ ID එක තියෙන කෙනෙක් නම් මේ residence එකටයි document issuing country එකටයි දෙකටම ශ්‍රී ලංකාව කියන එක select කරන්න. document type එකට ID card එක තමයි recommend කරන්න පුළුවන් passport එකට වඩා. ID card එකෙන් පුළුවන් තරම් හදන්න. පරණ ID card එකකින් මේක හදන්න පුළුවන්. හැබැයි අර අකුරු වගේ දේවල් මැකිලා බොඳ වෙලා වගේ තියෙනවා නම් ඒකට හදන්න බෑ. වාගේ verification එක fail වෙනවා. හරි. මම මෙතනින් continue කරනවා. මේ details ටික select කරලා මම continue කරනවා. continue කරාට පස්සේ take pictures කියලා එකක් තියෙනවා. upload photos කියලා එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාගේ ID එකේ photo දෙකක් හරියට පැහැදිලිව අරගෙන මේකට upload කරන්න. එහෙම නැත්නම් take pictures කියන tab එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේ දැන් ක්ෂණිකවම photo එකක් capture කරලා මේකට දෙන්න.
හරි. මේ විදිහට තියෙනවා මගේ ID කාඩ් එක. මම මේකට මගේ ID කාඩ් එක දෙනවා. හැබැයි මේක වෙරිෆයි වෙන්නේ නැහැ. මොකද මගේ ID කාඩ් එකට මේ වෙනකොටත් Binance account එකක් තියෙන නිසා. නමුත් අපි දැනට ඔයාලට පෙන්වන්න මම මේක දීලා පෙන්වන්නම් පොඩ්ඩක්. මේ විදිහට ඔයාගේ කැමරාව ගන්න. කැමරාව අරගෙන take pictures කියන ටැබ් එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට හරි. මේකට මම මගේ ID එක පාවිච්චි කරන්නේ ඇත්තටම මගේ ID එකට මේ account එක හදන්න බෑ. මොකද මගේ ID එකට මේ වෙනකොටත් Binance account එකක් තියෙන නිසා. නමුත් අපි try කරමු. මම ඔයාලට පෙන්වන්න මේක කරලා පෙන්වන්නම්. take pictures කියන tab එකට ගිහිල්ලා continue දෙන්න. continue දුන්නාට පස්සේ ඔයාලට ඔයාගේ ID එකේ මුලින්ම ඉස්සරහ පැත්ත හරවන්න. ඉස්සරහ පැත්ත හරවලා මෙන්න මේ විදිහට ඔයාගේ ID එක පොඩ්ඩක් කැමරාවට අල්ලගෙන ඉන්න. එතකොට මේක ටික වෙලාවක් ගිහිල්ලා verify වෙනවා. හරි. මේක මේ පැත්ත වෙරිෆයි වුණා. ඊළඟට ඔයාලට කරන්න තියෙනවා ඔයාගේ ID එකේ අනිත් පැත්ත හරවන එක. අනිත් පැත්ත හරවලා ටික වෙලාවක් අල්ලන් ඉන්න. හරි. ඔයාගේ ID කාඩ් එකේ දෙපැත්තම වෙරිෆයි වුණා. වෙරිෆයි වෙලා ඉවරයි දැන්. ඊළඟට මේකේ check in image quality කියලා පොඩි වෙලාවක් යනවා. මේකේ image quality එක check කරලා මේක හරිනම් අපිට ඉස්සරහට යන්න දෙනවා. ඔව් මගේ දීලා තියෙනවා resubmit your ID document. ඒ කියන්නේ මගේ ෆොටෝ වල පොඩි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මේ ෆෝන් එකේ කැම් එක පොඩ්ඩක් quality මදි. ඒ නිසා තමයි ওই ප්‍රශ්නේ එන්නේ. හරි. අපි retake photo කියන එකට යමු. ගිහිල්ලා නැවත වතාවක් පොඩි try එකක් දෙමු. එකපාරක් try කරමු දව. හරි. ඒක ආයෙ පාරක් ස්කෑන් වුණා. දැන් අපි බලමු මේකේ ආයෙත් check in image quality එකක් යනවා. මෙතනින් continue වෙන්න පුළුවන් වෙයිද කියලා. බැරි වුණත් අපි continue කරමු. මොකද මෙතන time එක pass කරන එක වැඩක් නැහැ. මම මෙතන continue anyway දෙනවා. ඔයාලට මේ වගේ එකක් ආවොත් අනිවාර්යෙන් retake දීලා අනිවාර්යෙන් මේක හරියනකම්ම try කරන්න. හරි. continue anyway කියන එක දුන්නා මම. දුන්නට පස්සේ ඔන්න liveness check එකක් එනවා. ඒ කියන්නේ ඔයාගේ face එක live check කරනවා මෙතනදී. මම මේක continue දෙනවා. continue දුන්නාට පස්සේ මගේ මූණ face එක check කරන එකක් තමයි මෙතන යන්නේ. හරි. මෙන්න මේ විදිහට ඔයාගේ cam එක ලං කරලා මූණට අල්ලන්න. හරි. scan completed කියලා වැටුණා. එතකොට දැන් ඔන්න processing live checkness කියලා එකක් යනවා. මේක චූටි වෙලාවක් තියෙනවා. හරි. ඔන්න ඊළඟට එනවා confirm information කියලා ටැබ් එකක්. මෙතනදී ඔයාගේ ID එකේ තියෙන details ටික හරිද කියලා ඔයා බලා ගන්න. බලාගෙන මෙතනින් එහාට යන්න ටිකක්. එතකොට මෙතන මුලදිම තියෙනවා details ටික ඔක්කොම හරියටම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ residential address එකට ඔයාගේ address එක දෙන්න. මම දැන් මෙතනට මගේ address එකක් දෙනවා. හරි. මේ විදිහට address එක දුන්නා. address එක දීලා ඔයාලට පුළුවන් මෙතනින් continue කරන්න.
මෙතනට 100% ඔයාගේ නිවැරදි ඩීටේල්ස් විතරක් දෙන්න අනිවාර්යෙන්. එහෙම නැත්නම් ඔයාගේ බැංක් ඩීටේල්ස් වගේ ඇඩ් කරද්දී ප්‍රශ්නයක් යනවා. මෙතන නම් ප්‍රශ්නයක් නැහැ. what is your employment type කියලා තමයි අහන්නේ මෙතන. ඔයා කැමති එකක් මෙතනින් දෙන්න. මම දෙනවා employed කියන එක. ඊට පස්සේ අපිට එනවා මෙතන අපේ work කරන ඉන්ඩස්ට්‍රි එක මොකක්ද කියලා අහලා මම මේ විදිහට නිකන් ඉන්ඩස්ට්‍රි එකක් දෙනවා දැනට. education කියලා මේ විදිහට දෙනවා. දුන්නාට පස්සේ under review කියලා ටැබ් එකක් එනවා. මෙතනදී පෙන්නනවා estimated time එක 30 minutes. ඒ කියන්නේ විනාඩි 30ක් යනවා. ඔයාගේ උපරිම ටයිම් එක විදිහට මෙයාලා පෙන්නන්නේ විනාඩි 30කින් අනිවාර්යෙන් ඔයාගේ වෙරිෆයි වුණාද නැද්ද කියන එක ඔයාලට ඩීටේල්ස් හම්බෙයි. හරි. ඊළඟට ඔයාලට පුළුවන් වෙරිෆයි වුණාද නැද්ද කියන එක බලා ගන්න. මෙතන උඩම තියෙනවා පොඩි ඉරිකැලි තුනක්. දකුණු පැත්තේ කෙළවරේ. වම් පැත්තේ කෙළවරේ. එතකොට මේ ඉරිකැලි තුන ටච් කරාට පස්සේ ඔයා යනවා ප්‍රොෆයිල් ටැබ් එකකට. මෙතන user කියලා වගේ user ID එක තියෙනවා. ඊට පස්සේ යටින් regular pending කියලා දෙකක් තියෙනවා. මෙන්න මේ pending කියන එක කොළ පාටින් verified කියලා වැටෙනවා. ඔයාගේ account එක verify වෙලා ඉවරයි නම්. ඊළඟට ඔයාගේ verify කරපු එක fail නම් මෙතන රතු පාටින් fail කියලා වැටෙනවා. මෙන්න මේ දෙකෙන් fail කියන එක වැටුණොත් ඔයාලට retry කරන්න සිද්ධ වෙනවා. උත්සාහ කරන්න සිද්ධ වෙනවා නැවත වතාවක්. fail කියලා වැටෙන්නේ නැතුව කොළ පාටින් verify කියලා වැටුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට එතනින් ඉස්සරහට ඔයාගේ account එකේ වැඩ ටික කරන් යන්න පුළුවන්. හරි. එතකොට ඔන්න සාර්ථකව අපි Binance account එක create කරලා ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් අපි අරගෙන එනවා P2P වලින් dollars buy කරන විදිහ. එහෙම නැත්නම් Binance account එකට deposit එකක් කරගන්න විදිහ ටික සේරම ඔයාලට සම්පූර්ණ විස්තරයක් එක්ක අරගෙන එනවා. ඉතින් ඔයා අපේ link එකෙන් ගිහිල්ලා account එක create කරපු කෙනෙක් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයා deposit කරන ගාන double කරගන්න ඔන්න chance එකක් හම්බෙලා තියෙනවා 100% deposit bonus එකක් එක්ක. හරි. එහෙනම් හැමෝටම good luck. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනවා. හැමෝම පරිස්සමට ඉන්න. good luck. ජය වේවා. ඔව්. මුලදී කිව්වනේ මතක ඇතුව අපේ channel එක subscribe කරගෙන යන්න.